මචං රටක් අඳුරට යවන්න කලින් මේ ටික අවංකව හිතපන්. ලංකාවට හයිවේ අඳුන්වලා දෙනකොට උන්නුඹලව ඇවිස්සුවේ බල්ලන්ට පාර මාරු වෙන්න බෑ කියලා. දැන් අධිවේගී මාර්ගය මහපස් මණ්ඩප වගේ කියනවා අරගෙන බලන්න වේගනට එන්න බෑ. දුබායි වගේ රාජ්‍යයන් එක්ක හැප්පෙන්න විදේශ ආයෝජන ගේන්න පෝට් සිටිය හදනකොට උඹලට කීවේ සීගිරිය ගල කැඩුවත් බෑ කියලා. උදේ පතුලක් කර 1000ක් කොට කරා. ගල් විතරක් ඕන කිව් කෝටි 12ක්. මොය හදනකොට ඉලක් පෙන්නලා උඹලව ඇවිස්සුවා. විනාශකාරී ව්‍යාපෘතිය ආපස්සක හරවන්න ඕනේ. ඒ අනුව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කෙරෙන්නේ වසර 9ක ප්‍රමාදයකින් පසුවයි. රටේ මොන සංවර්ධනයක් කරන්න ගියත් උන් ඒක පස්සට ඇද්දා. මොකද උන් හැමදාම බැලුවේ උඹලවත් යටම් පන්තියේ තියාගෙන මේ මව්බිමත් හැමදාම තුන්වෙනි ලෝකේ රටක් විදියටම තියාගන්න. හැබැයි උන් පිටරට ගෙවල් අරගෙන ලොකු වාහන පදින ගමන් උඹලට කියනවා අනික් උන් දිහා බලපන්. උන් ගොඩ ගිහිල්ලා තියෙන්නේ හොරා කාලා කියලා. කවුරු හරි මිනිහෙක් මහන්සි වෙලා ඉගෙනගෙන හෝ ව්‍යාපාරයක් කරලා ගොඩ ගියාම ඌව උඹලට පෙන්නුවේ උඹලගේ සල්ලි උන් හොරා කාලා කියලා. ඒකින් උන් උසිගෙන්නුවේ ඉගෙන ගන්නේ නැතුව පොඩි කාලේ ඉඳලම අරක්කු සිගරට් වලට ඇබ්බැහි වෙලා බෝක් උඩ නිකන් ජීවිතේ කාලකන්ණි කරගත්ත උඹලට එහෙම උනේ උන් නිසා කියලා. හැබැයි මචං ඇත්තම කතාව උඹලටත් බැරි නෑ. සාර්ථක මිනිහෙක් වෙන්න ඉගෙන ගන්න. ඒ පැත්ත කවදාවත් උන් පෙන්නුවේ නැහැ. මොකද උන්ට ඕන එකම දේ භීෂණය. LTTE ත්‍රස්තවාදීන්ට කලින් ලංකාවේ පළවෙනියටම නිරායුධ මිනිසුන්ට ආයුධ දීලා මේ රට ලේවිලක් කරේ ඔය 103 සහෝදරවරුම තමයි. උන් එච්චර උඹලගේ ලේස් හොඳට ආසයි. 30 වසරක විද්‍යාවක් තිබ්බ රටක් ප්‍රභාකරන්ව ජීවිතයකට මරන්න බෑ. එක වගේ 7 දෙනෙක් ඉන්නවා කියද්දිත් ඒ එඩිතර අසහාය නායකත්වය අපට නිදහස කියන හුස්ම පොද අරන් දුන්නා. ඒ විතරක් නෙවෙයි. ඔහු ලෝකයේ වේගයෙන්ම දියුණු වන රටක් බවට මහින්දව්ගේ අපේ දේශය පත් කරා. ආයමත් තුන් උඹලගේ මොලේට හොරා කියලා හිස් ෆයිල් පෙන්නුවා. මචං හොඳටම ඇති රැවටුණා. තවත් මේ රටේ අහිංසක මිනිසුන්ගේ ලේවල සාපේ කොටස්කරුවෙක් නොවන්න. ලස්සන නිදහස් දියුණු රටක් ගොඩනගන්න අපි එක් වෙමු. ශ්‍රී ලංකා පොදු ජන සෞඛ්‍ය පෙරමුණ අපේ පණිවිඩයකි.